අයුබෝවන් මේ වීඩියෝ සීරීස් එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Java tips පිළිබඳව. ඒ කියන්නේ මම Java කියන්නේ මොකක්ද කියලා වල ඉඳන් කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. මම කරන්න යන්නේ Java programming language එකක් විදිහට පාවිච්චි කරලා tool එක NetBeans පාවිච්චි කරලා database එක MySQL SQL භාවිත කරලා කොහොමද desktop application හදද්දී අපිට අවශ්‍ය වෙන tips Java සමග අවශ්‍ය වෙන tips වලින් තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම පළවෙනි වීඩියෝ එකේදී මම කතා කරනම් කොහොමද NetBeans tool එක open කරන්නේ, open කරලා කොහොමද ඒකෙන් project එකක් start කරන්නේ. දැන් NetBeans tool එක open කරලා කොහොමද ඒකෙන් project එකක් start කරන්නේ කියලා බලමු. NetBeans interface එක මම පාවිච්චි කරන NetBeans IDE 7.2.1 කියන එක. මුලින්ම ඔයගලන්ට පුළුවන් files ගිහිල්ලා එතන ඔයගලන්ට තියෙන සාමාන්‍ය application එක තියෙන options සහ ඊට අමතරව options තියෙනවා. new project එකකින් සහ open project කියන එකෙන් new එකකින් අලුත් project එකක් සහ open කියන එකෙන් පාන project එකක් කොමිට කරගන්න පුළුවන්. new එකකින් project එකක් open කළා ඊට පස්සේ ඔයගලන්ට තියෙන options එකක් Java web එකක්, Java library, එතකොට PHP develop කරන්න පුළුවන්, C++ develop කරන්න පුළුවන් NetBeans වලින් හැම දෙයක්ම පුළුවන්. ඔයගලන්ට මුලින්ම select කරගන්න මුලින්ම තියෙන Java කියන category එක, Java කියන category එකේ Java application කියන category එක select කරලා next බලන්න. next කරාට පස්සේ ඔයගලන්ට එනවා project name එක දාන්න සහ project location එක ඔයගලන්ට save වෙන්න ඕන project එක save වෙන්න ඕන place එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ තොරතුරු දුන්නට පස්සේ ඔයගොල්ලෝ යට තියෙනවා tick එකක් create main class කියලා. tick එක අයින් කරන්න ඕන අනිවාර්යෙන්, නැත්නම් ඔයාලට ඉස්සරහට අමාරු වෙනවා. main class එකක් ඔයගොල්ලන්ට select කරගන්න ඕන වුණොත් මේකෙන් වෙන්නේ ඒගොල්ලෝ main class එකක් select කරලා දෙනවා. යම් කිසියකින් අපිට main class එකක් ඕන වුණොත් ටිකක් අමාරුයි ඒක change කරන්න. ඒක ලේසි වෙන්න තමයි මේ tick එක අයින් කරන්න කියන්නේ. දැන් ඔයගලන්ට පේනවා NetBeans interface එක මුලින්ම තියෙනවා file edit view navigation කියලා tools එක. ඊට ඔයගලන්ට පේන දකුණු අත පැත්තේ තියෙන ඔයගලගේ project එක project name එකත් එක්ක පොඩි අතු පාට තේ කෝප් එක icon එකක් එක්ක තියෙනවා. ඒකේ තියෙනවා packages දෙකක්, source packages and libraries කියලා. මේ source package එක අස්සේ තමයි ඔයගලන් දාන්න ඕන හැම folder එකක්ම classes, interfaces, image files ඔක්කොම දාන්න ඒකට. library එකට තමයි Java library set කරන්නේ. අපි බලමු කොහොමද මුලින්ම JFrame පොඩි frame එකකට tools වගේක් add කරලා කොහොමද interface එකක් හදාගන්නේ කියලා. ඔයගොල්ලන්ට දැන් පේන source package කියන file එක expand කරලා පස්සේ තියෙනවා default package කියලා. ඒක right click කරලා පස්සේ options වගේක් එනවා. options එකෙන් new option එකකින් ගිහිල්ලා ඔයාලට JFrame form එකක්, Java interface එකක්, එතකොට Java package එකක්, class එකක් හැම දෙයක්ම add කරන්න පුළුවන්. එතනින් ඔයගොල්ලෝ ලේසි විදිහට මම කියලා දෙන්නම්. ඉස්සෙල්ලා source package එකට Java packages mini packages add කරලා ඒවා වෙනම rename කරලා classes වෙනමයි, image file වෙනමයි, interface files වෙනමයි. එහෙම programming patterns එකක් තියාගන්න එක හොඳයි. ඒක debug කරද්දී errors හොයද්දී ඒක ලේසි වෙනවා. අපි බලමු ඊළඟට JFrame form එකක් අරගෙන අපි පොඩි simple app එකක් කොහොමද හදාගන්නේ කියලා. අපි මුලින්ම JFrame form එකක් ගමු. ඒකේ තියෙනවා උලන්ට මෙතන class name එක දාන්න තියෙනවා. ඊට පස්සේ class name එක දැම්මට පස්සේ finish කරන්න. එතකොට simply උලන්ට පේනවා ලොකු නැති 500 pixel වගේ පොඩි interface එකක්. උන්න දැන් දකුණු පැත්තේ පේනවා plate කියලා තියෙනවා මේකේ tools ටික, buttons, table. එහෙම නැත්නම් ඔයගලන්ට උඩ තියෙන option එකෙන් tool කියන බායකට ගිහිල්ලා plate කියන එකෙන් plate එක tool කියන බායකෙන් තියෙන යට plate කියලා ඒකට ගිහිල්ලා ඔයගොල්ලෝ swing and
AWT component කියන එක select කරලා පස්සේ ඔයගලන්ට එනවා දකුණු අත පැත්තේ component ටික. ඔයගලන්ට පේනවා component ගොඩක් තියෙනවා, panels තියෙනවා, buttons තියෙනවා, checkbox, combo box, text area. ඔයගොල්ලෝ simply කරන්න තියෙන්නේ මේකක් ඔයගලන්ට අවශ්‍ය එක select කරලා drag and drop කරන්න තියෙන්නේ ඔයගලන්ගේ interface එකට. එතකොට කෙලින් auto එක ඔයගලන්ගේ interface එකට add වෙනවා. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලමු label එකක් add කරලා කොහොමද මේකේ properties වෙනස් වෙන්නේ කියලා. දැන් ඔයගලන්ට පේනවා මේ label එක click කරලා drag and drop කරලා පස්සේ ඒ label එකට අදාළ වූ properties එකක් දකුණු පැත්තේ තියෙනවා. ඒ properties තියෙන ඒ label එකට අදාළ properties ඔයගලන්ට background කියන එකෙන් ඔයගලන්ට label එකේ background එකේ colors වෙනස් කරන්න පුළුවන්. foreground එකෙන් text එකේ color එක වෙනස් කරන්න, label එකේ text එකේ color වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ text කියලා තියෙනවා යටින් property එකක්. ඒකෙන් උන්ට label එකේ content text එක වෙනස් කරන්න පුළුවන්. අපි example එකක් විදිහට බලමු. ඊට පස්සේ සිංහලෙන් වෙටි කියලා ගහලා ඊට පස්සේ උන්ට එක interface එකේදී මම drag කරලා ඒකේ sizes එක වෙනස් කරන්න පුළුවන්. තව properties ගොඩක් තියෙනවා පල්ලයට ගිහම උන බලලා click කරලා බලන්න මොකද වෙන්නේ කියලා. බලමු මේකේ text එක වෙනස් කරන්න කියලා. text එකෙන් පුළුවන් font කියන එකෙන් ඔයාලා text style font style එක එතකොට font එකේ size එක font එක වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරලා පස්සේ අපි බලමු ඊළඟට තව tool එකක් add කරලා අපි බලමු ඊළඟට button එකක් add කරලා කොහොමද කියලා. කලින් විදිහට click කරලා drag and drop කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලන්ට අවශ්‍ය විදිහට අවශ්‍ය තැනට move කරගන්න පුළුවන් interface එකේදී නැත්නම් form එකේදී. ඒකෙත් ඔයාලන්ට properties වලින් text colors, background colors, button එකේ display වෙන text එක හැම දෙයක්ම properties වලින් වෙනස් කරන්න පුළුවන්. ඔයාලන්ට drag කරගන්නත් පුළුවන්. ඒ properties වලින් width එක height එකයි තියෙන properties වලින් නැත්තම් ඔයාලන්ට lazy form එකේම තියෙන විදිහට ඒක drag කරලා අපි බලමු. ඊට පස්සේ run කරන්න ඔයාලන්ට පේනවා දැන් උඩින්ම තියෙනවා කොළ පාට play icon button එකක්. ඒකෙන් run කරන්න පුළුවන්. නැත්තම් ඔයාලන්ට උඩින් තියෙන run කියලා option එකක් run කරන්න පුළුවන්. ඔයාලන්ට run කරන්න කලින් check කරන්න පුළුවන් debug කරලා project එක errors තියෙනවද කියලා. මේක debug කරන්න දැන් ඔයාලන්ට අහනවා මොකද්ද ඔයාලගේ main interface එක නැත්නම් main class එක මොකද්ද කියලා. මොකද අපි අද කලින් අතන tick එක අයින් කරපුවා හින්දා තමයි මේගොල්ලෝ මෙහෙම අහන්නේ. නැත්නම් tick එක අයින් කරලා නැත්නම් අපි tick එක දාලා තියෙන එක auto run වෙනවා. auto main page එක වෙනවා. අපිට මෙතනින් දෙන්න පුළුවන් අපේ main page එක මොකද්ද කියලා. අද tick එක අයින් කරේ නැත්නම් default වෙන main page එක තමයි ඒක ලෝගන අපිට මේක තමයි අපේ තියෙන page එක. ඕකේ කරලා බලමු කොහොමද run වෙන්නේ කියලා. වෙනද ගන්න errors නෑ. simply පොඩි interface එකක් තියෙනවා Java සහ NetBeans පාවිච්චි කරලා පොඩි interface එකක් තියෙනවා. අපි බලමු මේ video series එකෙන් මෙච්චරයි. බලමු ඊළඟ video series එකෙන් තව ඉස්සරහට මොනවද මේ Java සහ NetBeans සහ MySQL පාවිච්චි කරලා කරන්න පුළුවන් මොනවද කියලා. අපි තව මේකට text box එකක් add කරලා බලන්න පුළුවන්. ඔයගලන්ට මේ ආකාරයට ඔයගලන්ට කැමති component එකක් add කරලා run කරලා බලන්න පුළුවන් ඔයගලන්ගේ simple application එක. අපි බලමු ඊළඟ videos වලින් කොහොමද තව මොනවද තියෙන Java tips කියලා. එතකන් හැම එකම සුබ දවසක් ඔබට.